ඔබ ඇත්තටම මේ කරන්නා වූ ක්‍රියාවලිය ඉතාමත්ම අනබිබවනීයයි. මොකද මේ මම එහෙම කියන්නේ මේ පරිශ්‍රය මේ විදියට පාලනය කරගනිමින් ඔබගේ නිෂ්පාදන කටයුතු කරමින් තමයි මේ කටයුත්තත් සූදානම් කරලා තියෙන්නේ. අපි අද ඒ හිටවපු පැල 150ක් විතර ඒවා ඇත්තටම හොඳට වැඩිච්ච පැල. එවැනි වූ පැල සිටවීම තුළින්ම මම හිතන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා ඉතා ඉක්මනට ඒ වගේ වර්ධනයක් දැකලා අපේ මේ පසල් මහත්තයා කිව්වා වගේ අපි ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ අපිට මේ හුස්ම මේ පරිසරයට එකතු කරන් යම් කිසි දෙයක් මේ සමාජයට දායද කරන්න පරිසරය නැත්තම් අපි කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මේ නිසාම තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපේ තියෙන සියලුම කලාප හරිත කලාප වලට පත් කරන්නට අවශ්‍ය කරන ඒ ක්‍රියාකාරී සැලැස්ම සූදානම් කරලා දැන් වසර 2ක පමණ ඉඳලා අපි මේ කටයුතු කරගෙන යනවා. වතුපිටව කලාපයත් අපි හඳුනාගත්ත පළවෙනි කලාප තුනෙන් එකක්. අපේ අරමුණ තමයි වතුපිටව කලාපය ISO 14000+ ලබා ගැනීම මේ අවුරුද්දේ. එතකොට Environment Management Systems කියන concept එකේ පළවෙනි අදියර වතුපිටව කලාපයට කලාප කාර්යාලයට සහ මේ පරිශ්‍රයට ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ මෑතකදී ගිය අවුරුද්දේ මට පුළුවන් වුණා චීනයේ සංචාරය කරන්න. එතෙන්දී ඒ චීනයේ කලාප ඇත්තක් විදනවා චීනයේ ගොඩක් පොලූෂන්ස් තිබිච්ච රටක්. නමුත් ඒගොල්ලෝ දැන් එයාලගේ කර්මාන්තපුර පරිපාලනය කරන විදිය දැක්කම අපි අත්‍තරම කොහෙද ඉන්නේ කියලා හිතෙනවා. ඒ තරම් ඉතාම ලස්සනට ඒවා ඒ ක්‍රියාකාරකම් කරලා ඒවා නිස්කාරණය කරන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි මේ කලාපේ වැඩ කරන සියලු දෙනාට තේරුම් ගැනීමට සිද්ධ වෙනවා. අපි මේ යන්නේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙච්ච ආයතනයකට. අපි පරිසරයේ කොටස්කරුවෝ. මම කියන්නේ මේ සංකල්පයේ ගෙදරට තමන් වැඩ කරන තැනට එතන ඉඳලා තමන්ගේ දරුවන්ට සමාජයට හැමෝටම යන්න ඕනේ. එතකොට තමයි මේක හරියට සමාජගත වෙන්නේ. අපි යන්නේ හරිත කලාපයට. ඒ හරිත කලාපේ තමයි අපි වැඩ කරන්නේ. අපේ දරුවෝ හරිත කලාපයත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ සමාජයේ කරන ක්‍රියාකාරකම් සිළු දෙයක්ම පරිසරයත් එක්ක සම්බන්ධයි. මෙන්න මේ වෙනුව ආකල්පමය වෙනසක් ඇති කරන්න තමයි මේකේ අවසාන පරමාර්ථය වෙන්නේ. ඒ නිසා මේක ඉතාමත් මේ සුළු කොට යම් යම් ක්‍රියාකාරකම් ටිකක් විතරක් කරලා නවතින එකක් නෙමෙයි. පුළුවන් තරම් මේ පරිසරයත් එක්ක අපි සම්බන්ධ වෙලා බද්ධ වෙලා කටයුතු කරලා සියලු දේ රැක ගන්නා වූ ක්‍රියාවලියකට සමස්ත සමාජයම සමස්ත වැඩ කරන අපේ ඉන්න කණ්ඩායම් සියලු දෙනාම යොමු කිරීම තමයි මම හිතන්නේ ප්‍රසාද් අපි කළ යුතු වන්නේ.